හෙලෝ හැමෝටම ගුඩ් මෝනිින්. ඉතින් අදත් මේ අපි ඇවිල්ලා ඉන්නේ ඩීග්‍රෙස් දේ කැනස් කියලා පෝට් එකකට සවුත් ඇමරිකාවල තියෙන්නේ ගුයානාවලට අයිති පෝට් එක. ඉතින් කොලොම්බියා ඉඳලා තමයි ආවේ දැන් දවස් 5ක් විතර ආවා. එහෙ ඉඳලා ඉතින් ඊයේ රෑ තමයි අරයිවල් තිබුණේ. මොකද මෙහි හයි ටයිඩ් කියලා තියෙනවා මේ ඒකට තමයි අපි ඇතුළට එන්න ඕනේ පොඩ්ඩක් ගඟක එන්න තියෙනවා. ඒ ගඟේ ඇවිත් තමයි එන්නේ නැත්තම් මොකද නැවේ ඩ්‍රාෆ්ට් එකත් එක්කලා එන්න බෑ වෝටර් ඩෙප්ත් එකත් එක්ක. ඉතින් අපි බලමු මේ පෝට් එකේ දේවල් ඔයාලටත් පෙන්වන්න කියලා පොඩ්ඩක් ගත්තේ. මමත් ආවේ පැත්තටම ඉස්සරලාම. ඉතින් අපි දෙගොල්ලම අලුත් විදියට අපි බලමු කොහොමද මේ පෝට් එක කියලා වීඩියෝ එකට ගිහිල්ලා. ඉතින් වෙනදා වාගේම ඔයාලා වීඩියෝ එක බලලා කමෙන්ට් එකක් දාන්න. සබ්ස්ක්‍රයිබ් කරපු නැති අය සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ලයික් එකක් දාන්න. වීඩියෝ එක ඉවරනකම් බලන්න. දැකපු දේවල් හෝ දැකපු නැති දේවලුත් තියෙන්න පුළුවන්. ඒකයි හුඟක්ම මේ වීඩියෝ එක දැම්මේ. රයිට් එහෙනම් පාරක් නොවි අපි යන් වීඩියෝ එකට. මෙන්න මෙහෙම තමයි මේ මෙතන තියෙන්නේ මේ තමයි අර ඈතින් පේන්නේ අපි ආපු හරිය. දැන් ඔය වාගේ ගඟේ එන්න ඕනේ. මුහුද තියෙන්නේ තව දැන් ඔය ගඟ පහුවෙලා අපි තැහෙන දුරක් ඇවිල්ලා ඉන්නේ. ඉතින් එතන මෙන්න මේ අයිනට වෙන්න මෙහෙම තමයි වරාය තියෙන්නේ. ඉතින් මේ වරායයි තව ඉස්සරහට තියෙනවා එකක් විතර. නමුත් මෙතනත් නැවුත් 3-4ක් නවත්තන්න පුළුවන්. අර කන්ටේනර් නැවක් තියෙනවා. මෙතන මේ ටැංකර් එකක් තියෙන්නේ. ඊට පස්සේ අපි මෙතන නවත්තලා තියෙන්නේ බල්ක් ඒවට. මෙන්න මෙතන මේ මම පැත්තෙන් පෙන්නන්න ඔයාලට මේ පේනවා මේ තමයි මේ වරාය අපි නැව නවත්තලා තියෙන්නේ මෙන්න මෙතන කාගෝ ඩිස්චාර්ජ් කරන්නේ ඔන්න ඔහම තමයි අපේ නැවේ ක්‍රේන් වලින් ඩිස්චාර්ජ් කරන්නේ අන්න අර විදිහට ග්‍රැබ් එකකින් තමයි කාගෝ ගන්නෙ අපි ගෙනල්ලා තියෙන මෙතන ක්ලින්කර් කියලා මේ සිමෙන්ති හදන්න ගන්න කාගෝ එකක් ඉතින් ඔන්න ඔහම එතෙන්ද බාපුවාම අන්න අර කන්වේයර් එක දිගේ තමයි කාගෝ එක යන්නේ යාලගේ ෆැක්ටරි එකට. එතන සිමෙන්ති හදන ෆැක්ටරි එකක් ඇත්තේ. ටිකක් දුර සෑහෙන දුරක් යනවා ඒ කන්වේයර් එක. ඉතින් අනිත් එක තමයි ඔයාලට මේ විශේෂයෙන් පෙන්වන්නේ. මෙන්න මේ දෙන්නේ දැන් අපි නවත්තලා ඉන්නේ මෙතන. ලොකු දුරක් නෑ මීටර් 50ක්වත් නෑ. මෙන්න මේ ගොඩ දැන් මේ තියෙන්නේ ගොඩ බිම අතන ගස් කොළන් තියෙන්නේ. නමුත් මේ දැන් වෝටර් ලෙවල් එක තියෙන්නේ ලෝ වෝටර් එකේ. ඉතින් ලෝ වෝටර් හයි වෝටර් කියලා තියෙනවා. අපි ඇත්තටම කතාන්නේ අපි ඉගෙන ගන්නකොට කියන්නේ වඩදිය බාදිය කියලා. අන්න ඒක තමයි මෙතන වෙන්නේ. දැන් තියෙන්නේ ලෝ ටයිඩ් එකේ. ඒ කියන්නේ වතුර මට්ටම හුඟක් පල්ලෙහාටම ගිය වෙලාව. ඉතින් මේ වෙලාවේ අපේ නැවේ කාගෝ එකයි ඩ්‍රාෆ්ට් එකත් එක්ක හරිනම් දැන් නැව යට වැදිලා තියෙන්නේ. මඩේ වැදිලා තියෙන්නේ. මොකද නැව ඊට පස්සේ මෙහි 3 මීටර් විතර 4 මීටර් විතර තියෙනවා හයි ටයිඩ් එක. නැව වතුර උඩට එනකොට. ඉතින් දැන් හරිනම් නැව යට වැදිලා තියෙන්නේ. ඉතින් මේ වාගේ මේ වතුර ලෙවල් එක හයි ටයිඩ් එනකොට අන්න අර ගස් කොළන් වල භාගයක් විතර යට වෙන ගානට වතුර උඩට එනවා. ඒක පැය 6කින් විතර ඒ දේ වෙනවා. පැය 6කින් 6කට. ආගේ උඩට යන පල්ලෙහාට යන එක. ඉතින් ඒ අනුව නැව උඩ යනවා පල්ලෙහා යනවා. ඉතින් දිගටම මේ විදිය තමයි එහෙම වෙන්නේ මෙහි. ඉතින් හුඟක් තැන් සමහර තැන් වල තියෙනවා. නමුත් අර හුඟක් වැඩිපුර තියෙන තැනක් තමයි මේ. නැත්තම් මීටරයක් ඊට අඩුවෙන් එහෙම තියෙන තැන් තියෙනවා මීටර 2 විතර. නමුත් මෙතන ලොකු ටයිඩ් එකක් තියෙනවා. ඉතින් මේක ඔයාලා දැකලත් ඇති හුඟක් අය සමහර අය දැකලා නැතුවත් ඇති. ඒකයි මම හුඟක් පෙන්නුවේ. මේකට තමයි වටදිය බාදිය කියන්නේ. ඉතින් මේ මෙහෙම වුණාම අර නැව අපි තව ගෑන්වේ එකක් නැවේ පඩිපෙළ බිමට තියලා නැහැ මෙතන නැති හින්දා. නැත්තම් ඉතින් අර උඩ පල්ලෙහා යනකොට ඒකත් සෑහෙන්න පරිස්සම් වෙන්න ඕන කරගන්න ඕන එකක්. හුඟක් අයිනට වෙන්න ගඟක තියෙන වරායේ හින්දා හුඟක් ඈත තියෙන්නේ. ඇත්තටම සිටි එකක් වුණත් ඈත තියෙන්නේ. රයිට් ඔන්න ඔය විදිහට තමයි මෙතන මම ඔයාලට ඉස්සරහට ගිහිල්ලා පෙන්නන්නම්. එතනින් එහාට කොහමද තියෙන්නේ කියලා. ඉස්සරහා පැත්තට නැවේ. රයිට් ඔන්න මම ඉස්සරහට යන ගමන් ඉන්නේ. ඉතින් මේ ගෑන්වේ එක හරිය තමයි අපි ඉන්න තැන මේ
මෙතන තමයි ගැන්වේ වොච්මන් කියන කෙනා ඉන්නේ. ඔන්න අද ඉන්නවා පීටර් මල්ලි මෙතන. hello hello. මේ ඉන්නේ අපේ පීටර් මල්ලි from India. එයාටත් අද පොඩි ඩියුටි එකක් වැටිලා. මොකද අපේ ක්‍රේන් වල අපේ අයගෙන් තමයි ඩිස්චාර්ජ් කරන්නේ. ඉතින් කට්ටිය ටිකක් මේ හින්දා යා එන්ජිමේ ෆිටර් උනත් ඉතින් අද ඩියුටි එකක් වැටිලා මෙතන ඉන්න වෙලා. ඉතින් ඔය අකමැත්තෙන් උනත් ඉන්න වෙලා තියෙන්නේ. ඉතින් මේ විදියට තමයි මං කිව්වේ අර සයිඩ් එක. ඉතින් මේ පහත තට්ටුවේ මං ඉන්නේ. එතන ඉඳලා බැලුවත් ඔන්න ඔය විදියට තමයි තියෙන්නේ. ඉතින් මේක අර පැය 6කින් හයි ටයිට් වෙනවා. වඩදිය බාදිය කියන එකේ දෙපැත්තේ මම ඒ වෙලාවටත් ඔයාලට පෙන්නන්නම් ඒක කොහොමද වතුර මට්ටම උඩට ආපුවාම කොහොමද කියලා. ඉතින් දැනට ඔන්න ඔය විදිහට තමයි මෙතන සිද්ධිය වෙන්නේ. බලමු ඉස්සරහට තව තියෙනවා ඒ ටිකටත් ගිහිල්ලා කොහොමද කියලා. right Peter, see you again මේ පේන්නේත් අර මම පෙන්නුවා වගේ ඈතට තව ගඟ ඈතට යන්න අර විදිහට අතනින් හැරිලා තව ඈතට යනවා. අන්න අතනත් ඔයාලට පේනවා ඇති යොට් එකක් නවත්තලා තියෙනවා. ඒ වාගේ මේ රිවර් එකෙත් මෙහාටත් ගෙස්ලා වුණත් එනවා. මොකද මේක ෆ්‍රෙන්ච් කොලනි එකක්. ඒ නිසා ටුවරිස්ලා වුණත් මෙහාට එනවා. නමුත් මේකත් මෙහි ඒ වාගේ ආපු එකක් වෙන්න පුළුවන්. රයිට් ඔන්න මම ඉස්සරහා නැවේ බව් ඒරියා එකට ඉස්සරහටම යන තැන ඔන්න ආවේ ඉස්සරහට තමයි. මේ තියෙන ඉස්සරහා කොටස තමයි දැන් ඔන්න මෙතනින් අපි මේ ලණු දාලා තියෙන්නේ. අන්න අර ඈතට ලණු දාලා තියෙන්නේ. මොකද නැත්තම් මේ හරිය බෑ. බොලාඩ් එකක් අර නැව් ගැට ගහන්න දාන බොලාඩ් මේ හරිය ෆික්ස් කරන්න බැරි හින්දා අර ගොඩ බිමේ තමයි තියෙන්නේ. ඉතින් ඒ ඈතට ලණු තුනක් දාලා තමයි ඉස්සරහාන් රෝප් ටික ගැට ගහලා තියෙන්නේ. ඉතින් දැන් ටික ටික හරිනම් පටන් අරන් තියෙන්නේ මේ වතුර උඩ එන්න. ඒ කියන්නේ හයි ටයිඩ් වෙලාවට එන්න දැන් පටන් අරන් තියෙන්නේ. ටික ටික ඔන්නෝම වතුර ලෙවල් එක උඩට එනවා. මෙන්න මේක තමයි අපි මේ ගෙනත් තියෙන කාගෝ එක. මේකට ක්ලින්කර් කියලා කියන්නේ මේ කාගෝ එක ක්ලින්කර්. සිමෙන්ති හදන්න ගන්න මැටීරියල් එකක් තමයි. ඒක පවුඩර් එකක් විදිහට තමයි ලෝඩ් කරලා තියෙන්නේ. ගොඩක් ඩස්ට් එක තියෙනවා මේකේ. ඉතින් ඔන්න ඔහම නැවේ ක්‍රේන් වලින් තමයි අපි ඩිස්චාර්ජ් කරන්නේ. මෙතන මොකද ෂෝ එකේ ක්‍රේන්ස් නෑ මේතන. අන්න අර විදිහට අර කූපර් එකක් තියෙනවා. ඒකට දාපුවාම අන්න අර කන්වේයර් එක දිගේ ඒ ෆැක්ටරි එකට යනවා.
ඉතින් හුඟක් විශේෂයෙන්ම මම ඔයාලට දැම්මේ ඇත්තට මේ වඩදිය බාදිය කියන එක පෙන්වන්නත් එක්ක මොකද හුඟක් දැකපු අයත් ඇති හුඟක් අයගේ වීඩියෝස් වලින් වෙන තැන් වලින් ඒවෙන් දැකපු අය ඇති. නමුත් අපි මෙතනත් අර විශේෂයි නැවක් මොකද දැන් නැවේ තියෙන පරතරයත් එක්ක ෂෝ එකයි නැවට ලොකු දුරක් නැහැ. ඉතින් ඒ හින්දා ඒ අර ලෝ ටයිඩ්ම වෙලාවට නැව යට වැදිලා තියෙන්නේ අනිවාර්යෙන්. ඉතින් ආයේ වතුර උඩ එන එකලා තමයි උඩ එන්නේ. අන්න එතනයි තියෙන්නේ. මොකද නැව නවත්තලා තියද්දි එහෙම වැදුනාට ලොකු ඉෆෙක්ට් එකක් නැහැ. ඉතින් ප්‍රොපෙලර් එකයි නැවේ කීල් එක යට මඩ් එකේ වැදිලා තියෙන්නේ. අර යනවා නම් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ වාගේ තැන් තියෙනවා. හරි එහෙනම් මම මෙතන දැන් කරලා ඔයාලට මෙන්න මේ හයි ටයිඩ් ආපුවාමත් මේක කොහොමද කියන එක පෙන්වන්න. එවලටත් බලමු. එතකොට ඔයාලට හිතා ගන්න පුළුවන් කොහොමද තිබුණේ දැන් කොහොමද කියන එක. හරි ඔන්න යාළුවනේ මම ආවා මේ අපේ ක්‍රේන් එකට. ක්‍රේන් කැබින් එකට. මෙතනින් තමයි ක්‍රේන් එක ඔපරේට් කරන්නේ. ඉතින් මේ ආවා මෙතෙන්ද. ඔයාලට මෙතනින් වෙන දේ පෙන්වන්න ඔන්නෝම තමයි ක්‍රේන් තියෙන්නේ අර තියෙන ඉස්සර අනිත් ක්‍රේන් එක මේක තමයි අනිත් එක මේක තමයි ක්‍රේන් කැබින් එක මේ මං ඉන්නේ කැබින් එක ඇතුලේ මෙතන ඩෝ එක ඕපන් කරොත් ගොඩාක් සද්දේ ඒ හින්දා ඩෝ එක වහලා තියෙන ඉතින් පොඩි කැබින් එකක් තියෙන්නේ ඉතින් මේකේ තමයි ඉන්නේ මෙන්න මෙයා තමයි දැන් අපේ මේ බාන අපේ ක්‍රූ එකේ ඉන්න ඉන්දියාවේ කෙනෙක් එයා තමයි ඔපරේට් කරන්නේ hello Rambabu hello how are you okay okay good friend this is from India Rambabu yes okay so from your language something my language yes second option is very good and from Sri Lanka we are together India Sri Lanka is same country yes my language is Hindi बहुत अच्छा है इधर काम करता है सेकंड ऑफिसर बहुत अच्छा है हमको बहुत मदद करता है और सब ठीक है इधर जब तक है इधर सेकंड ऑफिसर तब तक अच्छा है हम लोग को oh you see yeah we are good friend yes. අපි ඇත්තටම හොඳ එකට එකමුතුව ඉන්නවා ඉන්දියාවේ දෙන්නෙක් ඉන්නවා ඉතින් පිලිපීන් ඉන්නවා ඉන්දුනීසියෙන් ඉන්නවා යුක්‍රේන් ඉන්නවා පෝලිෂ් ඉන්නවා ඉතින් හුඟක් නැසරටි එක තමයි අපි මෙතන ඉතින් වැඩේ කරන්නේ හුඟක් සහයෝගයෙන් අපි සමගියෙන් there are good persons here on board everything is good and most important guy Sergi is very good hi හරි ඔන්නෝම තමයි ඉතින් අපේ ජීවිතේ ගෙවෙන්නේ හරි මං ඉතින් එහෙනම් පාලයට යනවා උඩට ආවෙත් මෙයාත් ඉන්නේ ඉඳලා මෙතනින් ඔයාලට පොඩ්ඩක් වීඩියෝ එකක් දාන්න රයිට් එහෙනම් මෙතන දොර ඇරියොත් ගොඩක් සද්දේ නමුත් මෙතන එළියත් මම පොඩ්ඩක් පෙන්නන්නම් සද්දේ වුණා මේ විදිහට තමයි මෙතන වෙන්නේ මේ තියෙන්නේ මේ වයර් ටික එතන තමයි තමයි මේ ක්‍රේන් එක වැඩ කරද්දී මේ දේ වෙන්නේ. මෙතනින් තමයි ක්‍රේන් එකට යන්නේ. රයිට් ඔය විදියට තමයි මේ ක්‍රේන් එකේ මෙතන තමයි වයර් ඩ්‍රම් දෙක තියෙන්නේ. මේ අතනින් වෙද්දී ඔපරේට් වෙන විදිහ.
රයිට් ඔන්න දැන් මේ මම ඔයාලට ආයෙ පෙන්නන්නේ මෙන්න මේ වෝටර් ලෙවල් එක දැන් හයි පොසිෂන් එකට එන්නේ. ඒ කියන්නේ අර බඩදිය පාදියේකේ මැක්සිමම් එකට එන්නේ. දැන් ඔයාලට පේනවා ඇති මම කලින් පෙන්නපු එකේ මෙන්න මේ කණු තුනක් එහෙම තියෙන මේවා හොඳට පේන්න තිබුණා. ඊටත් මෙහාට අපිට පේනුණා මේ වෙරළ කොටස. දැන් අර ගස් කොළන් වැහෙන ගානට වතුර ගිහිල්ලා තියෙන්නේ. ඔන්න දැන් තාම ඇත්තටම වෙලාව මේ හවස 3යි 5 විතර වෙනකොට ඒ කියන්නේ පැය 6 විතර ඒ පැය 6කදී කිට්ටු වෙනකොට මැක්සිමම් ටයිට් එකට එනවා. ඒ කියන්නේ උපරිම ලෙවල් එකට එනවා. එතකොට තමයි මේ නැව් වරායෙන් ගන්න ඒවා එළියට යන ඒවා කරන්නේ ඒ වෙලාවට තමයි. ඉතින් ඔන්න තාමත් හරියටම උඩටම ඇවිත් නැහැ වතුර ලෙවල් එක. තව වෙලාව තියෙනවා. නමුත් අර ඉතරහට කලින්ට වැඩි දැන්. ඉතින් මේ තමයි අර ඩිස්චාර්ජ් කරපුවාම යන කන්වේයර් එක. මේ නැවේ ඔහොම ඩිස්චාර්ජ් කරපුවාම මෙන්න මේක දිගේ තමයි අර මේ මං කිව්වේ ෆැක්ටරි එකට යනවා කියලා. නමුත් අර මං පල්ලෙහා ඉද්දී පෙනුන්නේ නැහැ හරියට. ඔන්න ඔහොම දිග කන්වේයර් එකක් තියෙන්නේ. ඔන්න ඔහොම ඒක දිගේ ගිහිල්ලා අන්න අර ඈත තියෙන්නේ වෙයාර් හවුස් එකක්. අන්න ඒකට යනවා. අර තියෙන්නේ සිමෙන්ට් ෆැක්ටරි එකක් තමයි. අර ඈතින් පේන්නේ. ඒකට තමයි මේ කාගෝ ඔක්කොම අන්න අර වෙයාර් හවුස් එකට ඇතුළට තමයි යන්නේ. එතනින් එයාලා ඒ ෆැක්ටරි හරහා ඒ සිමෙන්ට් හරි තව මොනවා හරි ප්‍රොඩක්ෂන් වලට ගන්නවා. මේ ඇවිල්ලා මේ බ්‍රිජ් ලෙවල් එකේ ඉඳලා මම ගන්නෙ බ්‍රිජ් විං එකේ ඉඳලා. ඔන්න ඔය view එක තමයි තියෙන්නේ. නමුත් අර වතුර ලෙවල් එක දැන් වැඩි වෙලා තියෙන එක තමයි මම ඔයාලට පෙන්වුවේ ආයෙ කිව්වේ පෙන්වන්නම් කියලා. නමුත් තවත් උඩටම ඇවිත් නැහැ. මම එතකොට ආයෙත් ඔයාලට පෙන්වන්නම්. පොඩ්ඩක් අර වින්ඩ් එක වගේ එකයි මේ සද්දේ ටිකක් මේ මොකක් වින්ඩ් එක මෙහාට හරි ඉතින් වෙනස ඔන්න පෙවුණා මේ වතුර ලෙවල් එක දැන් නැව ටිකක් උඩ එනවා අර වෙලාවේ බිම ටච් වෙලා තිබුණා නම් බොටම් එකේ දැන් නැව ෆ්ලෝට් වෙන්න ගන්නවා මේ මැක්සිමම් ලෙවල් එකට එනකොට මේ නැවෙන් මම පොඩක් එළියට ආවා මේ පේන විදිය තමයි මේ දැන් අර වතුර උඩට ඇවිල්ලා ඔන්න මෙහාටම දැන් වතුර පාර. ඉතින් මේ ඔක්කොම ಜಾති කලෙක්ට් කරලා මේ හරියේ අර ගස් කොළන් අස්සටම වතුර ඇවිල්ලා. දැන් ඉස්සෙල්ලා තිබුණේ හරියටම වතුර ලෝ ටයිඩ් එකනේ. දැන් උඩට වතුර ඇවිල්ලා මැක්සිමම් වාගේ තියෙන්නේ. ඔන්න ওই විදියට තමයි දැන් වතුර ලෙවල් එක. දැන් මේ ගස් ගානටම වතුර ඇවිල්ලා. ඔන්න ඔය විදියට තමයි දැන් තියෙන්නේ. මම මෙතනින් ඇතුළට යනවා. මෙන්න මෙහෙම ගේට් එකක් කරගෙන තමයි එන්න තියෙන්නේ. අර තියෙන්නේ නෑ. ඔය පේන්නේ එළියේ ඉඳලා ඔන්න නැව තමයි ඩිස්චාර්ජ් කරද්දී ඉතින් මේ වාගේ මේකක් දිගේ තමයි මේ පොඩක් එළියට එන්න තියෙන්නේ. ඒ කියන්නේ නැවෙන් පොඩක් එළිය පැත්තට ආවේ. ඔන්න ඔය විදිහට තමයි දැන් තියෙන්නේ. ඔය තියෙන්නේ නැව. ඉතින් මේ වතුර මට්ටම ඔන්න දැන් මේ ගස් ගානටම ඇවිල්ලා. ගස් වලත් ටිකක් වැහිලා. ඉතින් දැන් හුඟක්ම දුරට දැන් හරිනම් මැක්සිමම් ගානට ඇවිල්ලා. මෙන්න මේ වතුර නැති වෙලාවට මෙතෙන් එනවා මේ තැඹිලි පාට කොක්කු ආතියක් දැකලා තියෙනවද? තැඹිලි පාටයි. මං හිතුවේ අමාර විට මේ පරණ කොක්කුද කොහෙද? මේ හරි ඒත් කොහොම වුණත් තැඹිලි පාටයි. අපිට එහෙ දකින්න නෑ නේද තැඹිලි පාට. බොහෝ දුරට සුදු පාටනේ.
ඉතින් මේ බොහෝ කාලයක් එවුන් වෙන්න ඇති. මොකද ඒකත් විශේෂයක් නිසා පෙන්නුවේ. ඉන්නවා අනිත් පාට ග්‍රේ පාට එකකුත්. නමුත් තැඹිලි පාට අපිට එච්චර හුරු නැහැනේ තැඹිලි පාටට. සාමාන්‍ය පරිසරයේ ඔන්න ඉන්නවා අපේ නැවේ කැඩෙට් ඉන්නවා ඉන්දුනීසියා වලින් මෙයා එන්ජින් කැඩෙට්. Halo Oh, nice. guys, ini adalah my second officer. This YouTuber, you must be follow him and don't forget to subscribe. Okay, thank you. See you next time. Ini kita di Caribbean Sea and New Guyana. And seperti yang Anda lihat, airnya sangat kotor. But never mind, the view is still beautiful. And you see the beach sangat kotor dan banyak tumbuhan di sana. Dan ini kapal kita sedang discharge. Okay guys, see you on the next time and bye bye. මෙන්න මේ විදිහට තමයි මේ රෑට පෝට් එක. හරි එහෙනම් ඔන්න ඒ වීඩියෝ එකත් පෙන්නුවේ ඔයාලට. මෙතන අර වඩදිය බාදිය කියන එකත් එක්කලා මෙතන පෝට් එකේ වීඩියෝ එක දැම්මේ. ඉතින් හුඟක් දේවල් කියලා නෙමෙයි. නමුත් ඒකත් ඉතින් පෙන්වන්න තිබුණ එකක්. මමත් ඇත්තටම මේ පෝට් එකට ආව ඉස්සල්ලාම. හරි එහෙනම් ඉතින් විශේෂ දේ නෑ. වීඩියෝ එක බලන්න ඇති කියලා හිතනවා. මමෝම ඉතින් ඔයාලගේ කමෙන්ට් එකක් දාන්න කොහොමද මොනවද කියලා. පොසිටිව් හෝ නෙගටිව් කමෙන්ට්ස් ඔක්කොම ඉතින් මාත් බලනවා. රිප්ලයි එකක් දාන්නම්. මොනවා හරි තියෙන දෙයකට දෙයක් තියෙනවා නම් අහන්න තියෙනවා නම් ඒ දේත් දාන්න. පරෙස්සමින් ඉන්න. බයි බයි.